හලෝ ගලා. බඩුව මේ දෙන්නත් එක්ක. අපි දෙන්නගේ වෙඩින් එකත් ළඟ ඉන්න බා. මේ බඩුව වගේක් ගන්න එළියට යනවා. හිතද? මාත් මම දැන් ටවුන් එකට ගිහින් යන්න කියලා. ඒක නේ මම මේ අහන්න මේකේ. මේ වයසත් හරියි. ඒක කතාද බදින්නේ? බදින්න තමයි හිතේ මචං. වෙඩින් එක කල් ගියන්නේ. ඇයි? මොකද උනේ? මේකනේ නංගි. මං යාලා හිටපු කෙල්ලගේ මහත්තයා කැමති නෑනේ. ඒ කියන්නේ වයිට් එක ගසාජි අල්ලලා ගිහිල්ලානේ. ඒ බං උඹ එහෙම කියන්නේ? නෑ ඉතින්. ඒකනේ කසාදේ දික් කරගන්න හදන්නේ. පදන්න මගුල. Lo tadi yang pasti. Sering tadi mas. Hai buat lamai. Hai mas. ඔය සමගි පාලගේ කැප් එකක් ගලව ගන්න. හරිය පාලගේ ජංගිය දාගන්න ඇතුළට. Oke sir. අද ළමයි අපිට තියෙන්නේ අපිටම ආවේනික දේවල් ගැන කතා කරන්න. අපේ රටේ මාවඩේ කුරුල්ලෝ ඉන්නවා, තව සත්තු ඉන්නවා, ගස් තියෙනවා. අද අපි කතා කරන්නේ අපේ රටට ආවේනික කුරුල්ලෝ ගැන. පළවෙනි එක කියන්න ඕන ඇරියපාල. දෙවෙනි එක කියන්න ඕන පොළ. හරි. ඇරියපාල කියන්න බලන්න එහෙනම් පළවෙනි සතාගේ නම. Saya wali kopla. හරියට හරි. ඇරියපාල රපුඩයක් ගන්න. ඊළඟ එක පොළා කියන්න ඕන. ඊළඟ සතා කවුද? තමන් දන්නව? ඒ දන්න නිසා තමයි කියන්න කිව්වේ. හරි. උගේ අම්මා. හෙට එනකොට උඹේ අම්ම එක්කම මම පින්සිපල් හම්බුවේ. මම මොන වැඩේ කරත් මොනවා හරි එදා කෙලවිලාම යනවා. මේ මම කේන්දරේ බලා ගන්න කියලා යන්න ආවේ. ඔබ දන් කරන්නේ නැද්ද? තරක් තියෙනවා. අපි දෙන්නම යමන් ඇරියපාල කුරුල්ලාස් ගාව. කිව්වොත් ටක්කෙටම හරිනවා. යමන් බා. බලමුකෝ ඒක. හරියට හරියයි බා. හරියට හරියයි. දරුවාස බෝධයසනක් ආයුබෝවන්. ආයුබෝවන්. ඇරියපාල ගුරුනාථ මේ
අපේ පොළාට කිසි දෙයක් හරියන්නේ නැහැ මේ දවස්වල. එහෙමද? හඳහන පොඩ්ඩක් බලව ගන්නේ කියලා. ගෙන ආව දාන්න. ගෙනාවුරුන් නැවතේ. මොන දේ කරත් කියලා වෙනවා හරියන්නේම නැහැ. තමයි නේ. දෙයක් වුණාම තමයි කෙනෙකුට හඳහන මතක් වෙන්නේ. ඔව්. ඔය නේ බොල බෙහෙත් අල්ලපන්. කාමී. හරිය බලන්න උනාසේ. පුළුවන් දෙයක් හොඳට ඉක්මනින් කියලා දෙන්න අපිට. හොඳයි හොඳයි. මේ ටිකේ ගෑණි තරහ වෙන. හැබැයි ඔව්. මොන දේ කරත් හරියන්නේ එහෙම වෙනවා මිනිස්සුන්. ඉතින් කොයි වෙලෙත් මිනිස්සුන්ට මතක් වෙන්නේ හඳහන මෙන්න මේ වගේ වෙලාවට තමයි. මේ හඳහනේ හැටියට මේ ළමයා ලංකාවේ ඉහළම තැනක. ඒක තමයි. මං හරියට විදුලි තලාගල යන්නේ. ඔය තමයි දැනගත්තේ මේ වගේ විහාරකණ්ඩත් හඳහනක් තියලා. මේ වෙලාවට ගෙදර හිටිය පොළා. අද වැලන්ටයින් ඩේ එකනේ. මම ළඟදී යාළු වෙච්ච පොඩි නංගිට දෙන්න ඕන සර්ප්‍රයිස් එක. කොටින්ම ඒකේ හොල්මන් වෙලා යා. උන් හිටි දැන් අමතක වෙන්නේ. මං ආවේ ලස්සන අයිඩියා එකක් ගන්න උඹේ. බර ළඟදී යාළු වෙච්ච කෙල්ල නේද? ඔව් බං ඔව්. අර ලස්සන පොඩි සුදු නංගි. අන්න ඒකිට. ආව හොඳ අයිඩියා එකක්. මොකද්ද බං අයිඩියා එක? ඒක සර්ප්‍රයිස් එකක් නේ ඕන. ඔව් බං ඊට උන් හිටි දැන් අමතක වෙන්න. හිටපන්කෝ. මං අරන් එන්න. මේ තියනවද පොළා? ඔව් බං. උඹ එකතරක් මේ අමතක කරලා දාලා ගිහින් තිබුණා. පොඩ හිටපන්. මං අරන් එන්න. පොළා බොතාගෙන මේ විල්ලනේ. මචං මේක දැක්කනම් ආයෙත් කෙල්ල සර්ප්‍රයිස් එකක් ෂුවර් කරමු. මොකද්ද බං මේක තියන්නේ? මේ මගුල් ෆොටෝ එක බං.